මලියදේව මහරහතන් වහන්සේ ලංකාවේ වැඩ හිටපු රහතන් වහන්සේලා අතර අවසාන රහතන් වහන්සේ කියලා කියන්නේ විස්තර නොදැනගෙන. විස්තර නොදැනගෙන කියන කතාවක් ඒක. අද ඔබට මේ ධර්ම දේශනාව අහනකොට ඔබටම තේරෙයි ඇයි මලියදේව මහරහතන් වහන්සේ අවසාන රහතන් වහන්සේ කියලා කියන්නේ. හේතුවක් තියෙනවා. හැබැයි ඔබ දරාගෙන ඉන්න අදහසින් නෙවෙයි. පින්වත්නි, මේ විහාරයට ඉස්සෙල්ලා අතීතේ චන්ද්‍රකාන්තිපුරය, පස්සේ කාලෙක තලවටු මේ පිටිය ඔය වගේ නම් කියලා තියෙනවා. මේ විහාරයේ 100 ගණන් සංඝයා වැඩ ඉඳලා තියෙනවා. මේ විහාරේ වටා අරණ්‍ය වාසී සීල තේජසින් බැබළුන කෙලෙස් තවන සංඝයා වැඩ ඉන්න ආරාම වලින් වට වෙලා තමයි මේ විහාරය තිබිලා තියෙන්නේ. ඒ නිසා වට්ටාරාමය කියලා තියෙනවා. ඉතින් මේ විහාරයේ වනගුප්ත මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටියාය. ඒ මහරහතන් වහන්සේ දඹදිවෙන් වැඩම කරගෙන ආපු රම් බුද්ධ ප්‍රතිමා මේ විහෙර විහාරවල තැන්පත් කළාය. ඒ රුතුන් රහතන් වහන්සේ මේ වට්ටාරාමේ පිරිනුවම් පෑවට පස්සේ ඒ දේහය ආකාශයෙන් වැඩලා නාරම්මල රාජමහා විහාරයේ ආදාහනය කළාය කියලා මේ ගමේ මිනිස්සු දන්න කතාවය. මලියදේව මහරහතන් වහන්සේ මලියදේව නමින් රහතන් වහන්සේලා ගැන ගොඩක් විස්තර අටුවාවල තියෙනවා. ඉස්සරම විස්තර හම්බ වෙන්නේ දුටුගැමුණු රජුරවන්ටත් කලින්. දුටුගැමුණු රජුරන්ගේ කාලේ බුලුකෑ සාගතය කියලා සාගතයක් ආවා. ඔය කාලේ රජුරෝ මහිතේ කොත්මලේට පැනලා ගිය කාලේ දුටුගැමුණු රජුරෝ සංඝයා වහන්සේලා 8 නමක් මහවනේ යද්දී ඒ සංඝයාට දාන්නේ නැතිකොට දුටුගැමුණු රජුරෝ තමන්ගේ කඩුකම් විකුණලා කැඳ ටිකක් ආහාර ටිකක් අරගෙන රහතන් වහන්සේලා 8 නමකට දන් දුන්නා. එතන හිටියා ධම්මදින් තලගුරු වෙහෙරේ ධම්මදින්න මහරහතන් වහන්සේ, මලියදේව මහරහතන් වහන්සේ. මේ මලය දේශය කියලා කියන්නේ සිරිපාද අඩවියේ පැත්තේ තැනකටද කියලා අටුවාව බලනකොට හිතෙනවා. එතකොට රජුරුවන්ගෙන් එදා දානෙ ගත්ත මලියදේව මහරහතන් වහන්සේ ඒ දානෙ ටික අරගෙන සිරිපාදේ කන්දට ගිහිල්ලා සමන්ගිර වාසී සංඝයා 900ක් රහතන් වහන්සේලාට පූජා දානේ තමන්ගේ පාත්‍රයෙන් දෙනවා. අඩු වෙන්නේ නැහැ දානේ. වැළඳුවා කියලා වංශ කතාවල තියෙනවා. ඔන්න මලියදේව මහරහතන් වහන්සේගේ එක විස්තරයක්. තව විස්තරයක් තියෙනවා. ශාලිය කුමාරයා දන්නවනේ. ශාලිය කුමාරයා කියන්නේ කවුද? දුටුගැමුණු රජුරුවන්ගේ පුතා. දුටුගැමුණු රජුරුවන්ගේ පුතා වෙලා උපදින්නටත් ඊළඟට ශාලිය කුමාරයාට ශාලි කියන නම ලැබුණේ ඒ කුමාරයා ඉපදුන දවසේ ඇල්හාල් ලැබිලා තියෙනවා ගබඩා පිරෙන්න. ඊළඟට ඒ කුමාරයාගේ පුදුම 이르දියක් තිබ්බා. හැමදාම මොනර මස් එක්ක කෑම ලැබෙනවා. කවදාවත් වළක්වන්න බෑ ඒක. එතකොට ශාලිය කුමාරයාගේ පුණ්‍ය 이르දි ගැන ලෝකයා කතා කරන්නේ අර අශෝක මාලත් එක්ක පෙන් කෙලපු එක විතරයි අදටත් කතා කරන්නේ. ඊට පස්සේ ඒ ශාලිය කුමාරයා උච්චර පුණ්‍ය 이르දියක් ඇතුව ඉපදෙන්න හේතුව තමයි ශාලිය කුමාරයා දුටුගැමුණු රජුරන්ගේ පුතා වෙන්න කලින් ලංකාවේ ඉපදිලා හිටපු යකඩ වැඩ කරන කම්මල් කරුවෙක්. මේ කම්මල් කරුවට කැලේ ඉඳලා එන මිනිස්සෙක් ඌරු මස් ටිකක් දුන්නා. ඊට පස්සේ මෙයා මේ කම්මල් කරුවා ඌරු මස් එක්ක බතක් හදලා එතනින්
පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේලාට පූජා කළා. එතනින් පිණ්ඩපාතේ වැඩියේ මලියදේව මහරහතන් වහන්සේ. මලියදේව මහරහතන් වහන්සේට ඇල්හාලේ බත් එක්ක ඌරුමස් පූජා කරපු පිනට තමයි දුටුගැමුණු රජුරන්ගේ පුතා වෙලා උපදින්නේ සාලිය කුමාරයා. ඔන්න මලියදේව මහරහතන් වහන්සේගේ තව විස්තරයක්. ඊළඟට එතකොට තේරෙනවා මලියදේව මහරහතන් වහන්සේ දුටුගැමුණු රජුරන්ට කලිනුත් හිටපු රහතන් වහන්සේ නමක් බව. හැබැයි මලියදේව මහරහතන් වහන්සේලාගේ නම් කිහිපයක් තියෙනවා. ඊළඟට පින්වත්නි චචක්ක සූත්‍රයේ මලියදේව මහරහතන් වහන්සේ 60 තැනකදී චචක්ක සූත්‍රයේ දේශනා කළා. එක තැනක දේශනා කරනකොට 69ක් රහත් වෙනවා. තව තැනක දේශනා කරනකොට 69ක් රහත් වෙනවා. මේ වගේ මලියදේව මහරහතන් වහන්සේ 60 තැනකදී චචක්ක සූත්‍රයේ දේශනා කරද්දී 60 ගානේ අරහත්ත්වයටපත් වුණා කියලා විස්තර තියෙනවා. එතකොට ඒ මලියදේව මහරහතන් වහන්සේ අවසාන මලියදේව මහරහතන් වහන්සේ වුණා නම් උන්වහන්සේගෙන් බිහිවෙච්ච රහතන් වහන්සේලා ගණන කොච්චරද? එක විස්තරයක් ඔය. ඉතින් මේ මලියදේව මහරහතන් වහන්සේ සිතුල්පව්වට යනකොට වයසක හාමුදුරු නමක් අවුරුදු 80 පැනලා පොකුණේ පැම් පහසු වෙන්න ලැහැත්ති. මලියදේව මහරහතන් වහන්සේ අර රහතන් මේ අර වයසක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමිනී පැම් පහසු වෙන්නද ලැහැත්ති? ඔව් ආයුෂ්මතුනි කියලා කිව්වා. ඔබ වහන්සේ කැමති නම් මම පැම් පහසු කරවන්න දෙවවා. කටහඬෙන් ඉරියව් වලින් තේරුණා මිනිස්සු නිතර කතා කරනවා මලියදේව කියලා තෙරුණාංශ නමක් ගැන මුන්නහන්සේ වෙන්න ඇති කියලා ටිකක් වෙලා ඉඳලා කිව්වා එහෙනම් ඔබ වහන්සේ මාව නාවන්ට පැම් පාසු කරවන්න කියලා. ඊට පස්සේ අර පොගුණෙන් අර වයසක ස්වාමීන් වහන්සේ පැම් පාසු කෙරුවා. පැම් පාසු කරාට පස්සේ කිව්වා ආයුෂ්මතුනි මට උපසම්පදාවට වස් 60යි අද වෙන්නක්වත් කිසි කෙනෙක් ඇඟට අත තියලා නැහැ කිව්වා. උපසම්පදාවෙන් වස් 60යි කිසි කෙනෙක් ඇඟට අත තියන්න දීලා නැහැ. උන්වහන්සේ. අද ඉස්සල්ලාම වස් 60ක් ගිය තැන ඔබ වහන්සේ මගේ ඇඟට අත තිබ්බා කිව්වා නාවන්න. අද වෙන්නක්වත් කවුරුවත් ඇඟට අත තියලා නැහැ කිව්වා මගේ. ඊට පස්සේ එදා පෝය කරන දවසක් කළුදිය පොකුණේ පෝය කළා. පෝය කරන්න හිටියේ වස් 60 අවුරුදු 80 හාමුදුරුවෝ 69ක්. පෝය කළා ඉවරුණාට පස්සේ මලියදේව මහරහතන් වහන්සේ අර 69ටම බණ කිව්වා. පෝය ගේම වස් 60 අවුරුදු 80 හාමුදුරුවෝ 69ම අරහත්ත්වයටපත් වුණා. මලියදේව මහරහතන් වහන්සේ කියන්නේ රහතුන් බිහි කළ මුනිවරයෙක්. මහාන වෙච්ච දවසේම අදිෂ්ඨානයක් කරගන්නවා මගේ ඇඟ කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ කියලා. හිතා ගන්න බෑ. ආශ්චර්යයි අద్භූතයි. ඒ කාලේ හිටපු ලංකාවේ රහතන් වහන්සේලාගේ විස්තර ඇඟට අත තියන්න දෙන්නේ නැහැ කාටවත්. ආශ්චර්යයි. ඔය එක විස්තරයක්. ඊළඟට පින්වත්නි තව විස්තරයක් ඔන්න අපි ගමු මේ මණ්ඩලාරාමේ. මණ්ඩලාරාමේ කියන්නේ මේ වට්ටාරාමෙට. මේ වට්ටාරාමේ මලියදේව ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්න ආවා. මේ ඒ කාලේ ලංකාවේ තිබ්බ හොඳම තක්ෂශිලාව. ඒ කියන්නේ ලංකාවේ ධර්මයේ උගන්වන හොඳම තැන මේ මණ්ඩලාරාමේ කියන ඒ කාලේ. ලංකාවේ තිබ්බ හොඳම තැන. ඈත සංඝයා ඒ වෙනකොට ධර්මයේ ලියලා නැහැ පොත්වල. ඒ කාලේ සංඝයා පින්වත්නි ඈත ඉඳලා මහාන වෙලා බුද්ධ වචන ඉගෙන ගන්නයි පොත්වල නැහනේ. බුද්ධ වචන ඉගෙන ගන්න ඉන්නේ මණ්ඩලාරාමෙට. එතකොට ත්‍රිපිටකයේ මතකයෙන් දරාගත් මහා තෙරුන් වහන්සේලා නිරන්තරයෙන්ම හිටියා මේ මණ්ඩලාරාමේ. වට්ටාරාමේ. එතකොට මුන්නහන්සේ මලියදේව ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙලා වස් 3යි. වස් 3යි කල්පනා කළා මම ගිහිල්ලා දැන් මණ්ඩලාරාම ඉගෙන ගන්න ඕන කියලා මණ්ඩලාරාමෙට ආවා. මේ වට්ටාරාමෙට ආවා.
ඇවිල්ලා පින්වත්නි උදේ පිණ්ඩපාත ගියා. පිණ්ඩපාත යනකොට මේ ගමේ ඔය දැන් ඔය උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩපු පාරවල් වල වෙන්නයි ඔයාලා ඉමේ කණු ගහගෙන දැන් ওই ගෙවල් හදාගෙන ඉන්නේ. මේ ගමේ උපාසකම්ම කෙනෙක් මුන්නාන්සේ දැකලා පුත්‍ර ස්නේහ හටගත්තා. අනේ මගේ පුතෙක් වගේ කියලා පුත්‍ර ස්නේහ හටගත්තා. හටගෙන ඇහුවා ඔබ වහන්සේ කවුද? ඊට පස්සේ කිව්වා මම මගේ නම මලියදේව. ඊට පස්සේ ඔබ වහන්සේ කොහේ ඉඳලාද ආවේ? ඊට පස්සේ කොහොමම ඈත ඉඳලා ආවේ. මොකටද මෙහි ආවේ? මම මණ්ඩලාරාමේ ඉගෙන ගන්න ආවේ. මං ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ආවේ මෙහෙට කියලා කිව්වා. ඊට පස්සේ ගෝ ස්වාමීනි ඔබ වහන්සේ මට අනුකම්පා කරලා හැමදාම අපේ ගෙදර දානෙට වඩින්න කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කරුණාවෙන් හා කියලා කිව්වා. ඔන්න එදා ඉඳලා හැමදාම පිණ්ඩපාතේ වඩින්නේ ඒ ගෙදෙට්ට. මේ එහා පැත්තේ. කොතනද කියලා මන් දැන දන්නේ නැහැ. කොහොම හරි මේ පන්සලේ ඉඳලා පයින් යන දුර. ඊට පස්සේ හැමදාම දානෙ බෙදද්දී නිදුක් වේවා සුවපත් වේවා. එච්චරයි කියන්නේ. මේ විදිහට අවුරුදු ගාණක් ඒ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා වචන දෙකයි. මොකද්ද? නිදුක් වේවා සුවපත්. එච්චරයි. මම හිතේ මේ වෙනකොට මලියදේව මහරහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා වෙන්න ඇති. ඊට පස්සේ එදා මේ වට්ටාරාමේ හිටපු මහා නායක ස්වාමීන් වහන්සේ අද හවසට බණ කියන්න ඕන මලියදේව අද බණ කියන්න කියලා කිව්වා. එහෙමයි ස්වාමීනි කිව්වා. දැන් ඔන්න ස්වාමීන් වහන්සේලා අඳුරන ගෙවල් වලට පණිවිඩය දෙනවා. අද මලියදේව ස්වාමීන් වහන්සේ බණ කියනවා කියලා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේලා අර හැමදාම දානි දෙන උපාසකම්මට ගිහිල්ලා කිව්වා අද මලියදේව ස්වාමීන් වහන්සේ බණ කියනවා කියලා. ඊට පස්සේ කව ඔබ වහන්සේලා මාත් එක්ක කොලොප්පම් කරන්න එපා. විහිළු කරන්න එපා. ඇයි උපාසකම්ම කිව්වා? අපේ හාමුදුරුවෝ හරි සිල්වත්. අපේ හාමුදුරුවෝ හරි සාන්තයි. අපේ හාමුදුරුවෝ හරි හොඳයි. මං අපේ ස්වාමීන් වහන්සේට හරි ආදරෙයි. ඒ වුණාට අපේ හාමුදුරුවෝ බණ කියන්න දන්නේ නැහැ කිව්වා. ඇයි උපාසකම්ම කිව්වා? අවුරුදු ගාණක් අපේ ගෙදරින් දානේ ගන්නවා වචන දෙකයි කිව්වා කියන්නේ. මොකද්ද? නිදුක් වේවා සුවපත් වේවා. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ ඔය දන්න ටික ඇති කිව්වා ඔබ වහන්සේලා කොලොප්පම් කරන්න එපා කිව්වා අපේ හාමුදුරුවෝ බණ කියනවා කියලා මේ ලැජ්ජා කරන්න එපා කිව්වා. ඊට පස්සේ උපාසකම්මගේ බණේ උපාසකම්ම තියාගන්න අද හවසට ආලියදේව ස්වාමීන් වහන්සේ බණ කියනවා උපාසකම්ම කැමති නම් බණ අහන්න එන්න කිව්වා. ඔන්න මිනිස්සු හවස පිරුණා. ඒකට ඒ කාලේ රහතන් වහන්සේලාගෙන් බණ අහපු තැනක් තමයි මේ වට්ටාරාමය. මිනිස්සු පිරුණා. ධර්මාසනේ අසුන් ගත්තා මලියදේව මහරහතන් වහන්සේ. ඊට පස්සේ අසුන්ගෙන මාත්‍රිකා ගාථාව කියලා දෙවියන්ට හිම ආරාධනා කරලා උන්වහන්සේ කිව්වා මං අද බණට කියන්නේ මං හැමදාම දානි ගන්න යන උපාසකම්මට මං සිත් පැතුවා නිදුක් වේවා සුවපත් වේවා කියලා. ඔය වචන දෙකෙන් තමයි මං අද බණ කියන්නේ කිව්වා. ඒ වචන දෙක ත්‍රිපිටකයෙන් විස්තර කර රෑ එළි වෙනකල් බණ කිව්වා. රෑ එළි වෙනකල් බණ කිව්වා. ධර්ම ශ්‍රවණේ අවසානයේදී උදේ වෙනකොට අර දාන බෙදපු අම්මා සෝතාපන්න බවට පත් වුණා.